අයිබෝන් පසුගිය දිනවල සිදු වූ වැදගත් සිදුවීමක් වන්නේ අපේ අසල්වැසි රාජ්‍යය එනම් ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවට සපත් වීමය. මෙවර ඔහු දින 3ක් ඒ සඳහා වෙන්කොට තිබුණි. මෙය ඔහුගේ 4 වෙනි ශ්‍රී ලංකා සංචාරයයි. මෙවර ඔහු විසින් ශ්‍රී ලංකා ආර්ථිකයට වැදගත් වන ගිවිසුම් 7කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර දිසානායක මහතා විසින් විදේශ රාජ්‍ය නායකයෙකුට පිරිනැමිය හැකි ඉහළම ගෞරව සම්මානය වන ශ්‍රී ලංකා විශ්ව විභූෂණ ගෞරව නාමය ගරු ඉන්දියා අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාට පිළිගන්වන ලදී. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඳ පුදගත් ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයටද පාත්‍ර විය. නුදුරේදී අනුරාධපුර රාජධානියේ විවිධ වැඩි දියුණු කිරීම සඳහා ගරු නරේන්ද්‍ර මැතිතුමාගේ අවධානය යොමු වන බව සනාථ විය. මෙහිදී තවත් විශේෂ සිද්ධියක් වන්නේ අනුරාධපුර ගුවන් හමුදා ගුවන් තොටුපළ පැය 24ක වැනි කාලයක් සඳහා අතිවිශේෂ ගැසටුවක් මගින් නිවේදනය කරමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීම සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත් වීමයි. මෙයද ඓතිහාසික සිද්ධියකි. මේ සියල්ල ධනාත්මකව සිතන්න.